Hello! ඉතින් කොහොමද ඔයාලට? Welcome to my YouTube channel Life with Dr. K. ඉතින් අද අලුත් vlog එකක් ගේන්න හිතුවා. ඇත්තටම මේ trip එක ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා. ජූනි මාසේ අන්තිම වෙන වගේ තමයි මේ trip එක ගියේ. ඉතින් පහුගිය ටිකේ වැඩත් එක්ක මට මේක edit කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා දැන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අපේ පොළොන්නරුව trip එක ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. අපේ දවස් දෙකේ පොළොන්නරුව trip එකේ දෙවෙනි දවසේ තමයි අද. ඉතින් අපි කලින් දවසේ රෑ මිහින්තලේ නිමල රෙස්ටොරන්ට් එකේ තමයි නැවතුනේ. ඊට පස්සේ පහුවෙන්දා උදෙන්ම නැගිටලා මේ මිහින්තලේ බලන්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි උදෙන්ම පිටත් වුණා. මොකද මිහින්තලේ කන්ද අර ආරාධනා ගල නගින්නත් ඕනේනේ. ඉතින් අවුව වැඩි වුණොත් රස්නෙට යන්න අමාරු නිසා අපි උදෙන්ම යන්න හිතුවා. ඇත්තට මම මේ මිහින්තලේ යන දෙවෙනි පාර. අයියත් එහෙම තමයි. එයත් කලින් පොඩි කාලේ ගිහින් තියනවලු. මාත් චූටි කාලේ ගිහින් තියෙන හින්දා හරියට මතකත් නැහැ. ඉස්කෝලෙන් තමයි ගියේ. ඉතින් ඒක නිසා අපි මේ පාර හිතුවා කොහොම හරි පොළොන්නරුව ගියපු වෙලේ මිහින්තලෙත් බලලා වැඳලම එනවා කියලා. අනික අම්මයි තාත්තයිත් ගොඩක් ආස වුණා අපි මිහින්තලේ බලන්න යනවා කිව්වහම. ඉතින් ඒක නිසා තමයි අපි අද මිහින්තලේ යන්න හිතුවේ. ඉතින් කතාවෙන් කතාව කොහොම හරි මෙන්න හැරෙන තැනටත් ආවා. ඉතින් ඔයාලා Google Maps දාගෙන එනකොට මෙන්න මේ වගේ බෝඩ් එකක් එක්ක පුවරුවක් බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. මේ පාරේ වාහන වලට යන්න පුළුවන්. වාහනේ උඩම පාක් කරන්න තැනක් තියෙනවා. ඉතින් එතන බස්, කාර් ඕන වාහනයක් නවත්තලා යන්න පුළුවන්. මේ පාරේ ටික දුරක් යන්න ඕන. ඇත්තට මේ පාරත් හරිම ලස්සනයි. ගස් වලින් වට වෙලා හරිම නිස්කලංක බවක් තිබ්බා. අපි උදෙන්ම ගියේ හින්දා සෙනග නැති නිසාද දන්නෙත් නැහැ. කොහොම හරි ඒ වටපිටාවත් හරිම නිස්කලංක බවක් තිබ්බා. කොහොම හරි තාම ඉරත් පායන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ ඔයාලා කෙලින්ම දිගටම යන්න ඕන. ඒ යන ගමනොත් මෙතන පුරාණ නටබුන් එහෙම පාර දෙපැත්තේ තිබ්බා. ඉතින් මේ තමයි කාර් පාක් එක. මෙතන කාර්, බස්, මොටර් සයිකල් ඕන එකක් නවත්තන්න පුළුවන්. හැබැයි ඔයාලා මොටර් බයික් නවත්තලා යනවා නම් හෙල්මට් එහෙම අරගෙන ගියොත් හොඳයි. මොකද මෙතන රිලව් නම් ගොඩාක් හිටියා. ඉතින් මෙතන ඉඳපු පොලිසිය අංකල් කිව්වා බයිසිකල් එහෙම නවත්තලා ගියාම ඔය හෙල්මට් එහෙම රිලව් අදිනවලු. ඉතින් ඒ කාර් වලට නම් ප්‍රශ්නයක් නැහැ කිව්වා. එතන පාකින් වලට සල්ලි ගන්නෙත් නැහැ. ඉතින් ඔයාලා සෙරප්පු දාගෙන උඩට යන්න. මොකද උඩට ගියාම සෙරප්පු ගලවන්න වෙනම තැනක් තියෙනවා. ඔයාලට ටික දුරක් උඩට යනකම මේ වගේ පඩිපෙළවල් තමයි යන්න තියෙන්නේ. ඉතින් පඩිපෙළවල් හදලා හොඳට පාර හදලා තියෙන්නේ. ඉතින් මේ යන අතරමැද උනත් දෙපැත්තේ පරණ නටබුන් එහෙම ගොඩක් තිබ්බා. ඉතින් ඔයාලට ඒවත් බලාගෙනම උඩට යන්න පුළුවන්. ඉතින් මිහින්තලේ ආවහම ඔයාලට එකපාර ගොඩක් තැන් බලා ගන්න පුළුවන්. ඉතින් සේල චෛත්‍ය, මිහිඳු මහසෑය, මහසෑය, කළුදිය පොකුණ, ආරාධනා ගල මේ හැම තැනක්ම තියෙන්නේ මේ මිහින්තලේ පූජා භූමිය තමයි. ඉතින් ඔයාලා මෙතන සරප්පු ගලවලා උඩට යන්න ඕන. ඉතින් මුලින්ම තියෙනවා සේල චෛත්‍ය. ඉතින් ඔයාලා දන්නවා සේල චෛත්‍ය කියලා කියන්නේ පූජනීය සොළොස්මස්ථාන අතරින් එකක්. ඉතින් ඒක නිසා සේල චෛත්‍ය කියන්නේ බෞද්ධ අපිට ගොඩාක් වැදගත් පූජනීය ස්ථානයක්. අර ඈතින් පේන්නේ ආරාධනා ගල. ඔයාලා දන්නවා මිහින්තලේ අපිට වැදගත් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ස්ථානය තමයි මේ මිහින්තලේ කියලා කියන්නේ. අපි සේල චෛත්‍ය වැඳලා මුලින්ම ගියේ ආරාධනා ගලට. මොකද අවුව වැඩි වෙන්න මේ ආරාධනා ගල නගින ටිකක් අමාරුයිනේ. ඒක නිසා අපි මුලින්ම ගියේ ආරාධනා ගලට. ඉතින් දෙපැත්තේ මෙහෙම ඔයාලට අල්ලගෙන නගින වැටවල් තියෙනවා. මේ වැටවල් අල්ලගෙන උඩට යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගියපු දවසේද මන් දන්නේ ගොඩාක් හුළඟ. හරිම සැරයි හුළඟ. ඉතින් මම බයෙන් කොහොම හරි අල්ලගෙන නගිනවා. අනික මට උස තැන් වලට පොඩි බයකුත් තියෙනවා. ඉතින් ඒක හින්දා අල්ලගෙන තමයි ගියේ. ඉතින් ඔයාලටත් ඇහෙන්නේ නැතිනේ හුළඟේ සද්දේ. ඉතින් එදා නම් පුදුම හුළඟක් තිබ්බේ. මන් දන්නේ හැමදාම හැමද කියලා. ඉතින් මං අයියට චුට්ටක් වීඩියෝ කරන්න කියලා මේ අමාරුවෙන් උඩට කොහොම හරි නැග්ගා. ඇත්තටම hina වෙලා හිටියට පුදුම බයකින් තමයි හිටියේ. ඉතින් කොහොම හරි උඩට නැග්ගට අමාරුවෙන් හරි පුදුම ලස්සනක් තියෙන්නේ උඩ. මුළු වටේටම පේනවා. ඉතින් ඇත්තටම උඩ නම් හරිම ලස්සනයි. අපි මෙතන නැගලා ටිකක් වෙලා හිටියා. මිහින්තලේ පූජා භූමියේ හැම තැනම මෙතන හොඳට පේනවා. මිහින්තලේ පූජා භූමිය විතරක් නෙමෙයි
වටේට තියෙන හැම වැවක්ම, එතකොට කැලෑව, මේ හැම දෙයක්ම මෙතන හරිම ලස්සනට පේනවා. ඉතින් අපි උඩ ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ පහළට බැස්සා. ඉතින් ඔයාලා ආරාධනා ගල නගින්න ඉන්නවා නම් ඇත්තටම උදේ හවසයි තමයි මං හිතන්නේ හොඳම වෙලාව. නැත්තම් දවල්ට නම් රස්නෙට මේ ගල රත් වෙනවා ඇති. මිහින්තලේ චෛත්‍ය 3ක් තියෙනවානේ. සේල චෛත්‍ය, ඒ වගේම මහා සෑය, අනිත් එක තමයි මිහිඳු මහා සෑය. ඉතින් එතනින් ලොකුම චෛත්‍ය තමයි මේ මහා සෑය කියලා කියන්නේ. ඉතින් එතනට යන්නත් පරිපේරවල් ටිකක් නැගගෙන යන්න ඕන. ඉතින් මේ මහා සෑය තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලා තියෙන්නේ. ඒ ළඟම තමයි අලුතින් හදපු මිහිඳු මහා සෑයත් තියෙන්නේ. අපි මහා සෑය ළඟ මල් පහන් හඳුන් කුරු පත්තු කරලා බුදුන් වැඳලා ඊළඟට ගියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බලන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නේ වෙනම ගලක් උඩ. ඉතින් ඒකට යන්නත් චූටි පඩිපෙළක් නැගගෙන තමයි යන්න ඕනේ. කොහොම හරි ඉතින් උඩට ගිහිල්ලා බුද්ධ ප්‍රතිමා වහන්සේත් වන්දනාමාන කරගෙන අපි ඊට පස්සේ පල්ලෙහාට ආවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන තැනට මුළු මිහින්තලා භූමියම හරිම ලස්සනට පේනවා. ඊට පස්සේ අපි ගියේ අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න. මේ මිහින්තලා පූජා භූමියේ මං හිතන්නේ තව ගොඩක් නටබුන් තියෙනවා බලන්න. මිහිඳු ලෙන්, මිහිඳු පොකුණ, මම දැන් තව ගොඩක් තැන් තිබ්බා. එනකොට අපිට බලන්න වෙලාව මදි වුණා. ඒත් එක්කම ටිකක් දවල් වුණු නිසා අපිට පොඩි බඩගින්නකුත් තිබ්බා. ඒක නිසා අපි ගෙදර එන්න ආවා. මොකද අම්පාරට වෙනකන් එන්නත් ඕනනේ. මගින් එන ගමන් දවල්ට කාලා අපි හදාගෙන ආපු තේත් බීලා ආයෙත් ඉතින් ගමන පටන් ගත්තා. අම්මයි වල්ලි තාත්තයි නම් මහන්සියට නිදි. අපි දෙනනම් ඉතින් කතාවක් දාගෙන ආවා. ඉතින් මේ තමයි අපි ගෙදර අයත් එක්ක ගිය මිහින්තලේ ට්‍රිප් එක. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.